ඒ මිනිස්සුන්ට ඒ කොහොම කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන එකම දේ තමයි උඹලා ගෙදර ඇවිල්ලා අම්මේ මම මේක කරා තාත්තේ මම මේක කරා කියලා කියන එක. එච්චරයි මිනිස්සුන්ට ඕනේ වෙන මොකුත් නෙවෙයි. හරි. ඒතර ඒගොල්ලොන්ට සාධාරණයක් කරන්න ඕනේ. මොකද ඕගොල්ලෝ කිව්වට මේ මම මට ඕන විදිහට වැඩ කරන්නයි කියලා. ඔයාලගේ ජීවිතෙන් භාගයකට එහා ඒගොල්ලෝනේ කරලා දීලා තියෙන්නේ. උඹලා මොනවද කරලා තියෙන්නේ? ඇත්ත කතාව පඬිතුකම් පැත්තකින් තියලා හිතන්න උඹලා මොනවද කරන් තියෙන්නේ උඹලා? මොකුත් කළා නෑනේ. මම තාම උඹලා කියන කිසිම දෙයක් කරගෙන දිනවා. එහෙම එකෙක් දෙන්නෙක් ඇති ස්වාධීනව යම් දේවල් ටිකක් කරන් යන නමුත් බහුතරයට මං කියන්නේ. ඇත්තටම ඕගොල්ලෝ මොනවද කියන්නේ ඔයාලගේ ජීවිතේ ඔයාලගේ කියලා කරලා තියෙන දේවල්. අර ඒ මිනිස්සු ටිකනේ ඔයාලගේ සමස්තෝය කතන්දරේ හදලා දීලා තියෙන්නේ. අර ඒතර මොන ලොකු ලයින් අල්ලන් හිටියත් තමයි ඒවත් බලාගෙනත් ඉන්නවා. ඉච්චර කල්ලා බලලා ලොකු ලයිනුත් බලාගෙනත් ඉන්නවා. අර ඒ මිනිස්සුන්ට සාධාරණ අයිතියක් නැද්ද? එකම දේ වශයෙන් උඹලා ඒ කරපු සමස්ත මහන්සියට සාධාරණයක් කරා වගේ හැඟීමක් ඇතුව පස්සේ දවසක එහෙම පොඩ්ඩක් සතුටු වෙන්න. තියෙනවා අනිවාර්යයෙන්. එහෙම ඒක කරන්න බැරුණොත් ළමයි මහා බලු වැඩක් නේ ඕගොල්ලෝ කරන්නේ. ඉතර මුළු ජීවිත කාලයක් උඹලට දිය කරපු මිනිස්සු දෙතුන් දෙනෙකුට උඹලට බෑ නම් අනිත් පැත්තට හරි ඕගොල්ලන්ගේ මහන්සියට ඔයාලට ඕන දේ මෙන්න මම කරා. ඒ කියන්නේ ඒක ඔයාලට මොකුත් නැති විතරගෙන කරනවා. නෙමෙයි ඔයාටත් හොඳක්. ඒ ඔයාලගේ හොඳ බලලා හතුරු වෙන එක නේ මිනිස්සුන්ගේ කම් බලාපොරොත්තු. ඒගොල්ලන්ගේ හොඳක් නෙමෙයි. මාර කැත නැද්ද ඔයාලට ඒක කරලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ හෙන වැරදි නැද්ද ඔයාලා පුළුවන්කම තියාගෙන ඔයාලගේ මේ ශනික එවෙලේ පේන ආතල් ටිකක් පස්සේ යමින් ඒක නැති කරගන්න එක පට්ට කැත නැද්ද ඒක? එන නරුම වැඩක් නෙවෙයිද ඒක? අර ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරලා බලන්න මං කියන්නේ. ඒතර ඕගොල්ලන්ට පුළුවන්කම තියාගෙන ඒ මිනිස්සුන්ට පුළුවන් අන්තිම දේ වෙනකන් ඒ මිනිස්සු කරද්දී ඒක නැති වෙන්න ඉඩ තියෙනවා මම මෙහෙම හැසිරෙන එකෙන් කියලා දැනෙද්දී උඹලා ඒක කරන්නේ නැත්තම් ඔය පට්ට අවුල්නේ. ඒ හිම හිතනවද හරියයි කියලා ඕගොල්ලන්ට? කියන්නේ දේවල් හොඳ වෙයි කියලා හිතනවද එතකොට? වෙන්නේ නැහැ. අර ඒතර ඕගොල්ලන්ගේ ජීවිත මේවා අපිට ඕන විදිහට අපි ඉන්නේ. එහෙම කියන්න මේවල තාම ඕගොල්ලන්ගේ ජීවිත පටන් අරගෙනවත් නැහනේ. ඔයාලා තාම මොකුත් කරලා නැහැ. ඕගොල්ලෝ මේ කාගෙන් කාගේ හරි යැපෙන ජීවින් ටිකක්. ඔයාලා නෙමෙයි මාත් ඔයාලගේ දෙන දේ එච්චර තමයි. මේ ඕගොල්ලන්ට බරිනා නෙමෙයි. මේ ඔයාලගේ වයස ගැන කියන්නේ ඕතන මම හිටියේ නම් මමත් එච්චර තමයි. මමත් එහෙම තමයි. හැබැයි එකම දේ ඕගොල්ලන්ගේ ජීවිතේ දැන් පටන් ගන්න දෙනවා තව ටිකක්. අර ඇත්තටම පටන් අරන් දින්නම තාම මේක එහෙමයි කියලා ඔයාලට තේරිලා නැහැ. හැබැයි ඒ ලෙවල් ඉවරලා තනි ස්වාධීන මිනිස්සෙක් කියලා ඔයා එතනින් ඉස්සරහට යනවා. ඊළඟ ලයිෆ් එක ඔයාගේම එක. ඒක තමයි ඔයා කරලා පෙන්නන්නේ. මෙන්න මම මට කරන්න පුළුවන් ටික. ඒක පටන් ගන්නවා ඒ ලෙවල් ඉවර කරන මාක් කරන තැනින්. මෙන්න මම මගේ ජීවිතේ පටන් ගන්න තැන. මෙන්න අම්මලා තාත්තලා මං ගුණයෙන් කරපු එක මම නතර කරපු තැන. මෙන්න මම ඒගොල්ලන්ගේ සපෝට් එකෙන් ආපු දුර. මෙතනින් ඉස්සරහට මම තනි එකා. මම තනියා. ඒතර මෙතනින් ඉස්සරහට මම මගේ එකක් යනවා. හැබැයි ඒක මම යන්නේ මෙන්න මෙහෙම තැනකින් පටන් අරගෙන. ඒකයි ඔයාලා ඒ ලෙවල් වලින් තියෙන මාක් එක. ඒ කොන්ෆිඩන්ස් එකෙන් තමයි ඔයා ඊළඟට ඔයාගේ ස්වාධීන ලෝකෙට අඩිය තියා. ඔයා තනි එකෙක් විදිහට නැගිටින්න එතනින්. ඒකයි මේක කරගෙන